මෙරට කලා ලෝකයේ නොමැකෙන නාමයක් වන ප්‍රවීණ පද රචක දිවංගත ප්‍රේමකීර්තිද අල්විස් මහතාගේ පුත් පූර්ණකීර්තිද අල්විස් සිය මුහුණු පොතේ තැබූ සටහනක් මේ වන විට රටේම අවධානයට ලක්ව තිබෙනවා. ප්‍රවීණයයි කියා ගන්නා ඇතැම් ගායකයින්ගේ කෘතගුණ හීන බව සහ මුදලට ඇති කෑදරකම ඔහු මෙම සටහනින් ඉතාමත් වේදනාත්මකව හෙළි කර තිබෙනවා. ප්‍රේමකීර්තිද අල්විස් ඝාතනය සිදුවන විට පූර්ණ මාස 11ක කුඩා දරුවෙක් බව සඳහන්. තම පියා ලියූ අමරණීය ගීත ගයමින් ලක්ෂ ගණන් හම්බ කරන ගායකින් එදා පියාගෙන් ගීත ලියා ගැනීමට පොලිමේ සිටි බවත්, නමුත් අද වනතෙක් තමන්ට එක පැන්සලක් හෝ අරන් දීමට තරම් කෘතගුණතාවයක් ඔවුන් තුල නොතිබූ බවත් ඔහු පවසන්නේ දැඩි වේදනාවෙන්. ඔහු මුහුණු පොතට එක් කරන ලද සම්පූර්ණ සටහන මෙසේයි. උපුටා ගැනීම. ගීතයක අයිතිය ගායනා කරන කෙනාට ඕනි කියලා ඉල්ලන මිනිස්සු. දහස් ගණන් ලක්ෂ ගණන් අරගෙන මගේ තාත්තගේ ගීත ගයද්දි මාස 11ක පොඩි දරුවෙක්ව ඉන්න කාලේ මගේ තාත්තව මැරුවට පස්සේ මට අද වෙනකන් එක පැන්සලක් අරන් දීපු එකෙක් නැහැ. හැබැයි උන් ඒ දවස්වල තාත්තගෙන් සින්දු ලියා ගන්න ගූ කට්ටක් කාගෙන පොලිමේ හිටපු එවුන්. පසු කාලෙක අපෙන් සල්ලි අරන් තමයි තාත්තා වෙනුවෙන් කරපු ගුණ සමුරු ප්‍රසංග වලට උන් ආවෙත්. අඩුම තරමේ තාත්තගේ සින්දු කියලා ජීවත් වුණු එක ගායකෙක් අම්මගේ මලගෙදර දවසේ කෝල් එකක්වත් දුන්නේ නැහැ. අලුත් පරපුරේ කලාකාරයෝ නිතරම මට කතා කරමින් මලගෙදර එන්න බැරි වුණත් ෆෝන් එකේ හරි ළඟින් හිටියා. ෂෝ වලට ගියාම නොම්මරේට ගහගත්තු ගායකයෝ රුපියලටම තම ගාස්තුව ගත්ත මිසක් තමන් ගයපු ගීතේ පද රචකයාට ටොපියක්වත් දුන්නද? ඇත්තටම අලුත් පරපුරේ ගායන ශිල්පීන්ට මම සැලියුට් කරනවා. උන් හරියටම කොපිරයිට්ස් වලට ගෙවනවා. මොකද උන් හරියට හම්බ කරනවා, හරියටම ගෙවනවා. ගීතයක අයිතිය තිබිය යුතු පද රචකයා සහ සංගීත නිර්මාණ ශිල්පියා අතර පමණි. ගායකයාට ඒ අවසි නම් සෑම ඒ ප්‍රසංගයකින්ම තමා අය කරන මුදලින් 30% පද රචකයාට සහ සංගීත නිර්මාණ ශිල්පියාට ගෙවිය යුතුයි. මගේ සටහන එච්චරයි. මට ගහන්න ආවොත් ලක්ෂ ගණන් වංචනිකව මුදල් හොයන සෙට් එකේම නම් එළියට දානවා. උපුටා ගැනීම අවසන්. ඉතින් පූර්ණ මුහුණු පොතට එක් කරපු මේ අදහසට ගොඩක් දෙනෙක් තමන්ගේ අදහසුත් දක්වලා තිබුණා. කොහොමුණත් මේ අදහස් ප්‍රකාශ කිරීම අතර ඔහුට තර්ජනය කිරීනුත් සිදු වුණාදෝ කියලා හිතන විදිහේ තවත් වෙනස්ම කතාවක් පූර්ණ අදත් තමන්ගේ මුහුණු පොතට එක් කරලා තිබුණා. ඒ සටහන මෙසේයි. උපුටා ගැනීම. ඉතින් හිතවතුනි, ගීතයක අයිතිය ගැන මම මගේ පුද්ගලික අදහස ජනගත කළා. ඒක පිළිගැනීම හෝ නොපිළිගැනීම අදාළ අයගේ වැඩක්. මට තර්ජනය කිරීම ඒකට උත්තරේ නෙමෙයි. මම මගේ තාත්තගේ පද රචනා වලින් මුදල් හොයාගෙන ජීවත් වෙන මිනිහෙක් නෙමෙයි. තාත්තලාගේ ගීත වලින් යැපෙන දරුවෝ අතරේ මම මගේ ගමන තනිවම යන කෙනෙක්. එකෙක් දෙන්නෙක් හැර අනෙක් එවුන් සියල්ලෝම තාත්තගේ ගීත වලින් යැපෙද්දි අසනීප වුණාම රටවටෙන්ම ආධාර ඉල්ලද්දි මට මම තනිවම යන ගමන ගැන තියෙන්නේ මාර අභිමානයක්. තාත්තගේ පද ගයමින් කෝටි ගණන් දේපල මුදල් උපයාගත්තු එක ගායකයෙකුගෙන්වත් මම රුපියලක්වත් ඉල්ලලා නැහැ. ඉල්ලුවත් උන් දෙන්නෙත් නැහැ. එහෙම තමයි ලංකාවේ ගීත රසිකයෝ නොදන්න සුන්දර හඬවල් තියෙන අසුන්දර කලාකාමී හදවත්වල හැටි. අනේ හිතවත් මිනිසුනි, මේකත් අහන්න. මට තාත්තගේ දේවල් වලින් යැපෙන්න උවමනාවක් නොමැත. පද රචකයෙකු වීමට ආසා නැත. නිර්පරාදේ මරා දැමූ මගේ තාත්තාගේ ජීවමාන අයිතිය වෙනුවෙන් පමණක් මම පෙනී සිටිමි. තාත්තා ලියූ ගීතයක පද රචනා අයිතිය කවුරුන් හෝ ගායනවේදියෙකු ගායනවේදිනියක ඉල්ලනවා නම් මෙච්චරයි මම කියන්නේ. සංගීත නිර්මාණ ශිල්පියා කැමති නම් ඒ තනුවට වෙන වචන ටිකක් දාගෙන ගයන්න. නැත්නම් අවුරුදු 30කට වැඩි කාලයක් කතෘභාග නොගෙවා හොර අත්සන් දාලා සල්ලිගත්තු සෙට් එකම ලෑස්ති වෙලා ඉන්න. උපුටා ගැනීම අවසන්. කෙසේ නමුත් ප්‍රේමකීර්තිද අල්විස් යනු මෙරට කලා ලෝකේ නොමකෙන නාමයක් තැබූ ප්‍රවීණ පද රචකයෙක්. ඉතින් ඔහුට නිවන් සුව ලැබේවයි අපි ප්‍රාර්ථනා කර සිටිමු.